සෝෂල් මීඩියා වල දැක්ක ඵලයට අපි ප්‍රොඩක්ට්ස් මිලදී ගන්න යන්නේ නැහැ. එහෙම කරන්නේ නැහැ. අනිවාර්යෙන් ඒ ප්‍රොඩක්ට් එක ගැන හරියට දැනගෙන සහ අපේ හැම ගැන එහෙනම් අපේ කොණ්ඩේ ගැන හරියට දැනගෙන තමයි අපි ප්‍රොඩක්ට් එකක් මිලදී ගන්නෙ. ඔයාලා හැමෝම කොස්මෙටික් ප්‍රොඩක්ට්ස් යූස් කරනවානේ. ඕන කෙනෙක් ෂැම්පූ එකක්, ෆේස් වොෂ් එකක්, බොඩි ලෝෂන් එකක් යූස් කරනවා. අද වෙද්දී මාකට් එකේ ඕන තරම් ප්‍රොඩක්ට්ස් උත් ගන්න තියෙනවා. මාකට් එකට ගියොත් ඉම්පෝර්ටඩ් බ්‍රෑන්ඩ්ස්, ඒ වගේම ලංකාවේ මැනුෆැක්චර් කරන කොස්මෙටික් බ්‍රෑන්ඩ්ස් ගොඩාක් තියෙනවා. හැබැයි ඔයාලා ඒ ගන්න ප්‍රොඩක්ට් එක ඔයාගේ ස්කින් එකට මැච් වෙනවද? එහෙම නැත්නම් ඔයාලගේ ස්කින් එකේ තියෙන ප්‍රශ්නෙට මැච් වෙනවද? ඒකෙන් ඔයාලට උත්තරයක් ලැබෙයිද? එහෙම නැත්නම් අපි කොණ්ඩෙට ගන්න දෙයක් නම් කොණ්ඩෙට ඒක ගෑවට පස්සේ අපිට ඒ ප්‍රශ්නෙන් අපිට මිදෙන්න පුළුවන්ද? අපි උදාහරණයක් විදිහට ඩැන්ඩ්‍රෆ් ගමුකෝ. ඩැන්ඩ්‍රෆ් වලට විසඳුමක්ද අපි මේ යූස් කරන්නේ? ඒ වගේ ගොඩක් ප්‍රශ්න වල තියෙනවා කියලා මම දන්නවා. හැබැයි ගොඩක් දෙනෙක් දන්නේ නැති දෙයක් තමයි ඇයි මම මේ ප්‍රොඩක්ට් එක යූස් කරන්නේ, මේක මට හරියයිද කියන එක. ගොඩක් කට්ටිය අද වෙනකොට ප්‍රොඩක්ට්ස් තෝරගන්න පෙළඹිලා ඉන්නේ වෙන කෙනෙක් කිව්ව පළියට. එහෙම නැත්නම් TikTok එකේ හරි නැත්නම් වෙන සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකක හරි දැකලා ඒ තියෙන රිවිව්ස් වලට කට්ටිය දාන කමෙන්ට්ස් වලට කවුරු හරි සෙලිබ්‍රිටි කෙනෙක් කිව්ව පළියට ඒ විදිහට තමයි අද වෙද්දි ගොඩක් කට්ටිය කොස්මෙටික් ප්‍රොඩක්ට් එකක් සිලෙක්ට් කරගන්නේ. හැබැයි ප්‍රශ්නේ ඒක නෙමෙයි. ඔයාලා එහෙම ප්‍රොඩක්ට් එකක් සිලෙක්ට් කරගෙන ගෑවට පස්සේ ඒකෙන් ඔයාලගේ ස්කින් එකේ අර තියෙන ප්‍රශ්න පිම්පල්ස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්කින් එක ඩ්‍රයි වෙන එක වෙන්න පුළුවන්. ඒක විසඳුනේ නැත්නම් ඔයාගේ සල්ලි අපරාධේ. සල්ලි විතරක් නෙමෙයි, සල්ලි, කාලය, මහන්සිය ඒ හැමදේම අපරාධේ. හැබැයි ඊට කලින් ඔයා ප්‍රොඩක්ට් එකක් ගන්න කලින් ඒ ප්‍රොඩක්ට් එක ගැන දැනුවත් වෙලා නම් ගන්න. ඒ ප්‍රොඩක්ට් එක හදලා තියෙන්නේ මොන වගේන්ද? එතකොට ඒ ප්‍රොඩක්ට් එක හදලා තියෙන දේවල් වලින් මොනවද වෙන්නේ? එතකොට ඒක මට ගැලපෙනවද? මගේ ස්කින් ටයිප් එකට, මගේ හෙයාර් ටයිප් එකට මේ ප්‍රොඩක්ට් එක ගැලපෙනවද කියලා දැනගෙන නම් ඔයා ගන්න. ඒ ගැන දැනුවත් වෙලා නම් ගන්න. එතකොට ඔයාටම ෂුවර් එකක් තියෙනවා. හරි. මම මේ ප්‍රොඩක්ට් එක ගන්නවා, මම සල්ලි දීලා ගන්න, මම මෙච්චරක් දීලා තමයි ගන්නෙ. හැබැයි මට ෂුවර් මාසයක් දෙකක් යනකොට මගේ මේ පිම්පල් ප්‍රශ්න විසඳෙයි. ඉතින් මම මේ වීඩියෝ සීරීස් එක අරන් යන්නේ මේ දේවල් ගැන සයන්ටිෆිකලි කතා කරන්න. ඔයා නැචරල් දෙයක් ගෑවත්, අපි හිතමුකෝ කහ, කොහොඹ, කොමාරිකා, ඒ වගේ නැචරල් දෙයක් ගෑවත්, ඒ නැචරල් හැම දෙයක්මත් හැදිලා තියෙන කිමිකල් කම්පෝනන්ට්ස් වලින්. මම දන්න දේවල්, මම ඉගෙනගෙන තියෙන දේවල්, මම එක්ස්පීරියන්ස් කරලා තියෙන දේවල් ඔයාලා හැමොත් එක්කම බෙදා ගන්න තමයි මම මේ වීඩියෝ සීරීස් එකක් අරගෙන එන්නේ. ඉතින් අපි ඉස්සරහට කතා කරමු කොහොමද මේ දේවල් හැදෙන්නේ. එතකොට මොනවාද මේ ප්‍රොඩක්ට් වල තියෙන්නේ? මේ වගේ මේවා කොහොමද අපේ ස්කින් එකට ගැලපෙන්නේ? මේවා කොහොමද අපි යූස් කරන්න ඕනේ? ඒ හැම දෙයක් ගැනම අපි කතා කරමු.